Hi, මම වෛද්‍ය නිශාන්ත නෙළුම්දෙනිය. අද මගේ YouTube channel එකකින් කතා කරන්නේ මේ දිනවල පරිසර උෂ්ණත්වයේ වැඩිවීමත් සමග ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව. ශ්‍රී ලංකාව සමකයට ආසන්න රටක් වීම නිසා අපේ පරිසර උෂ්ණත්වය වැඩි. මීට අමතරව මේ දිනවල සිදුවන දේශගුණික විපර්යාස නිසා පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම නාගරීකරණය නිසාත් පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා. කැලෑ කැපීම තුලිනුත් පරිසර උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. කොළඹ වගේ සිටි එකක් ගත්තොත් ගොඩක් වෙලාවට නාගරීකරණය වෙලා පරිසර උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ පරිසර උෂ්ණත්වය වැඩි වීමත් සමග අප තුළ සෞඛ්‍ය ගැටලු මතුවෙන්න පුළුවන්. අපි බලමු මේ වගේ ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු මොනවද කියලා. මූලිකවම ඩිහයිඩ්‍රේෂන් වෙන්න පුළුවන්. විචලන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හීට් එක්සෝෂන්ස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හීට් එක්සෝෂන්ස් කියන්නේ හීට් එක නිසා ඇති වෙන්න පුළුවන් තිහෙට්ටු ගතිය. ඒ වගේම හීට් ස්ට්‍රෝක් ඇති වෙන්න පුළුවන්. මේක භයානක කන්ඩිෂන් එකක්. ඒ වගේම ඉමර්ජන්සි කන්ඩිෂන් එකක්. අපි බලමු හීට් ස්ට්‍රෝක් කියන්නේ මොකක්ද කියලා. හීට් ස්ට්‍රෝක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ බොඩි එකේ උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ බොඩි එකෙන්ම සිසිල් කරගන්න උත්සාහ කරනවා. එක්තරා අවස්ථාවකදී බොඩි එකට මේ සිසිල් කරගැනීමේ හැකියාව නැති වුණාන් පස්සේ හීට් ස්ට්‍රෝක් කියන කන්ඩිෂන් එක ඇති වෙනවා. මෙතෙන්දී අපේ බොඩි ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වෙනවා. ඒ ෆැරන්හයිට් වලින් කියනවා නම් 104කට වඩා වැඩි වෙනවා. මේ නිසා අපේ බොඩියේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මොළය, හાર્ට් එක, කිඩ්නි වලට ආබාධ ඇති කරන්න පුළුවන්. හීට් ස්ට්‍රෝක් කන්ඩිෂන් එක මාරාන්තික වෙන්න පුළුවන්. ඒ කියන්නේ මරණය පවා ඇති වෙන්න පුළුවන් කන්ඩිෂන් එකක්. අපි බලමු හීට් ස්ට්‍රෝක් එක ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. මූලිකවම අපේ බොඩි ටෙම්පරේචර් එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපේ සම වියලි වෙන්න පුළුවන්. ඒ වගේම රස්න ගතියක් දැනෙන්න පුළුවන්. අපි කියනවා hot and dry skin එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට අධික දහඩිය දැමීම නිසා අධික දහඩිය දැමීමක් දකින්න හම්බ වෙනවා. ඊට අමතරව අපේ සිහි කල්පනාවේ වෙනස් වීමක්, ඒ වගේම අපේ හැසිරීම රටාවේ වෙනස් වීමක් එක විට ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වමනේ යන්න පුළුවන්. ඒ වගේම වමනට එන ගතිය ඇති වෙන්න පුළුවන්. අධික හිස රදයත් මේ හීට් ස්ට්‍රෝක් වල ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව වැඩිම වුණාන් පසුව අපිට සිහි කල්පනාව නැති වෙලා යන්න පුළුවන්. අපි කියනවා loss of consciousness වෙන්නත් පුළුවන්. හීට් ස්ට්‍රෝක් කියන කන්ඩිෂන් එක ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් හයි රිස්ක් කොටසක් ඉන්නවා. මූලිකවම වැඩිහිටියන්ට, ඒ වගේම කුඩා දරුවන්ට, ඒ වගේම එලිමහනේ වැඩ කරන අයට හීට් ස්ට්‍රෝක් ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම ඔබ දීර්ඝකාලීනව බෙහෙත් ගන්න ලෙඩකින් පෙළෙනවා නම්, අපි හිතමු උදාහරණ විදිහට දියවැඩියාව, පපුවේ අමාරු, පිළිකා වගේ රෝගයකින් පෙළෙනවා නම් මේ හීට් ස්ට්‍රෝක් ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම එලිමහනේ ක්‍රීඩාවල යෙදෙන ක්‍රීඩකයන්ටත් හීට් ස්ට්‍රෝක් ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. අපි බලමු හීට් ස්ට්‍රෝක් පේෂන්ට් කෙනෙක් අපි අඳුරගත්තොත් ඔබ දැක්කොත් මොනවද කරන්නේ? මූලිකවම ප්‍රතිකාර කරන්න ඕන. ඒ තුලින් මරණය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. එයා රස්නිය අධික පරිසරයක සිටිනවා නම් රස්නිය අඩු පරිසරයකට ගෙන යන්න ඕන. එයාගේ ඇඟ කූල් කරන්න ඕන. ඒ කූල් කරන්න පුළුවන් වතුර වැඩිපුර එයා ඇඳලා ඉන්න ඇඳුම් තියෙනවා නම් අයින් කරන්න පුළුවන්. ඒ වගේම වතුර මගින් නැත්නම් අයිස් පැක් මගින් නැත්නම් වතුර පොඟවපු රෙදි කඩවල් මගින් ඇඟ පිහිදාන්න පුළුවන්. එයාගේ බොඩි උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. ඊට අමතරව පෑන් එකක් දමලා පෑන් එකකින් එයාගේ බොඩි උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. ඔබ මූලික ප්‍රතිකාර කරන ගමන්ම හැකි ඉක්මනින් හොස්පිටල් එකකට මෙවැනි රෝගියෙක් ඇඩ්මිට් කරන්න වෙනවා. අපි බලමු හීට් ස්ට්‍රෝක් වලින් කොහොමද වැළකී සිටින්නේ කියලා. මූලිකවම ඔබ අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න ඕන. ඒ වගේම මේ දවස්වල තියෙන අධික රස්නය නිසා එලිමහනේ උදේ 11ත් හවස 3ත් අතර කාලයේදී හැකි පමණ ඉරව්වට නිරාවරණය වීමෙන් වැළකී සිටින්න ඕන. ඒ වගේම අපි ඇඳුම් අඳිනකොට සැලකිලිමත් වෙන්න ඕන. ඒ ඇඳුම් ඇඟට තද හිර ගතියක් තියෙන ඇඳුම් අඳින්න නැතුව සැහැල්ලු
වෙන්ටිලේෂන් හොඳට ලැබෙන ඇඳුමක් ඇඳීම තුලිනුත් මේ හීට් ස්ට්‍රෝක් ඇතිවීම වළක්ව ගන්න පුළුවන්. සෑම විටම ඔබ එලිමහනේ ගමන් කරනවා නම් කුඩයක් වෙනි දෙයක් එහෙම නැත්නම් හැට් එකක් කැප් එකක් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට දිගටම හිරු එළියේ දීර්ඝ කාලීන වැඩ කිරීමට සිද්ධ වෙනවා නම් හැමතිස්සෙම කිහිප වාරයක් බ්‍රේක් එකක් අරගෙන බොඩි එකේ උෂ්ණත්වය අඩුවීමට සලස්වන්න ඕන. හීට් ස්ට්‍රෝක් කලින්ම හඳුනා ගැනීම තුළින් ස්මරණය පවා ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. අද මම කතා කරේ අධික පරිසර උෂ්ණත්වය සමග අප තුළ ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව. ඔබ දැනුවත් වුණා කියලා මම සිතනවා. ඒ වගේම තවත් කෙනෙකුට දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබට ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි මෙවැනිම හරවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.